Yo, hello guys, ඉතින් ඔයාලට කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා ටෙක්ස් එනු මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මම සුපිරි වීඩියෝ එකක්. ඒ මොකක්ද කියලා බැලුවොත් මම ඔයාලට මගේ YouTube channel එක කම්ප්ලීට් පෝස්ට් එකක් දාලා ඇහුවා. ඔයාලට මොකක්ද ඉන්නතුනේ වීඩියෝ කියලා. ගොඩක් කට්ටිය ඉතින් වොට් කරලා තිබ්බ Windows 8 10 11 ඇක්ටිවේට් කරන විදිහ කියලා. ඉතින් ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නය තමයි මේ Windows activation කියන්නේ. ඇයි මොකද මේකට අපි මුදලක් දීලා ගන්න ඕනේ. දැන් කම්පියුටර් පාවිච්චි කරාට මුදල් නැති කට්ටිය ඉන්නවනේ කියන්නේ. වැරදිරි දන්න එපා. මේ වැඩ මුදල් වියදම් ගන්න බැරි අය. හරිද? ඉතින් එහෙම කට්ටියට එතන මේක ගොඩක් කට්ටියට වැදගත් වෙනවා කොහොමද? මුදල් තිබ්බා කියලාත් මේ වියදම් කරන්න ඕනේ නැහැ බොරුවට. අද මම මේ ඔයාලට Windows activate කරන්න කියලා දෙන්නේ. කිසිම software එකක් භාවිතා කරන්නේ නැතුව, කිසිම මුදලක් ආයෝජනය කරන්නේ නැතුව. ඔයාලට ඔයාගේ කම්පියුටරේ command prompt එකෙන් කරන්න පුළුවන්. පොඩ්ඩිම පොඩි data ප්‍රමාණයක් ඕන වෙන්නේ. ඒකෝට ඉතින් ඔයාලට පොඩි data ප්‍රමාණයක් තිබ්බනම් හොඳටම ඇති. ඒ මොකද කියලා බැලුවොත් ඔයාලට මේකෙන් සුපිරි ප්‍රොඩක්ට් එකක් ගන්න පුළුවන් ජීවිත කාලෙම ඇති වෙන්නේ. මදි වුණත් ඉතින් ඔයාලට ඉතින් ආයේ ඉගෙනම ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ගන්න වෙන පොඩි වාසියක් තියෙනවා. ඒක මම දැන් කියන්නේ ඔයගොල්ලෝ අන්තිමට බලන්න. එක්කෙනෙක්ට වෙන්නත් පුළුවන් ඔක්කොම වෙන්නත් පුළුවන්. මොකද මම එහෙම යූස් කරලා නැති හින්දා හරියට මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔක්කොම මේ මම වීඩියෝ අතරතුර කියනවා මොකද්ද කියලා. ඔයාලා ඒක බලන්න. අන්තිම වීඩියෝ එකේ අන්තිමේ තමයි තියෙන්නේ. මොකද මුලින්ම බලන් ගියොත් මොකලට එක තේරෙන්නේ නැහැ. ඒ හින්දා වීඩියෝ ගන්න සුපිරි වාසියක් තියෙන ඔයගොල්ලෝ බලන්න අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් ඔයාලා මේ ක්‍රමයේ කරද්දී ප්‍රශ්නයක්වත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න තමතක් කරන්න එපා. ඔයාලට එරර් කෝඩ් එකක් ඒකක් දානවට අනිවාර්යෙන් මේ ලයික් කරන්න. ටෙක්ස් එනු මගේ YouTube channel එක පල්ලේ තියෙන කළු පාට subscribe button එක click කරලා මාව subscribe කරලා එතන ළඟ bell icon එක click කරලා all කියන option එක දාලා තියාගත්තාම මම දාන මේ වැදගත් වීඩියෝ එක පුංචි notification එක ළඟටම ගන්න පුළුවන්. ඒ වගේම මට like එකක් දාන්න. මේ වගේ Windows activate කරන බලන්න මෙයාලට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් ඉතින් අද යන් අපි අපේ වීඩියෝ එකට. හෙලෝ ගයිස්, ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලට මම කලින් කිව්වා වගේ කොහොමද Windows activate කරන්න කියලා. ඉතින් ඔයාලා මේ මයි කර්සර් එක දිහා බලන්න. ඔයාලා මේ Windows 11 වල ට්‍රාන්ස්ෆර් එකක් තමයි පෙන්නන්නේ. Windows 10 වල මෙන්න මේ පැත්තේ කෙළවරේ තමයි තිබ්බේ 8 plus වල අපි මේ කෙළවරේ තිබ්බේ. 11 වල නම් මේ මැද තියෙන්නේ. දැන් කොහමද ඔයාලා කම්පියුටර් එකේ start button එකට ගිහිල්ලා right click කරන්න. මෙන්න මේ වගේ මෙනු එකක් ඊට පස්සේ ඔයාලට open වෙනවා. මුදල බලා ගන්න. ඊට පස්සේ ඔයාලට වෙනවා මෙතන මගේ වරහන් ඇතුලේ admin කියලා තියෙන එකක් තියෙනවා. Windows 10 වල නම් එන්නේ සමහර වෙලාවට PowerShell admin කියලා එනවා. සමහර වෙලාවට command prompt admin කියලා එනවා. ඉතින් ඒවල වෙනස් වෙනවා. මගේ නම් මේ terminal හරි මොකක් හරි කියලා admin කියලා තියෙන්නේ. මම මෙන්න මේක තමයි click කරගන්නේ. ඊට මේ එන එකට permission දෙන්න yes කියලා. ඔන්න ඔය විදිහට permission දුන්නාට පස්සේ yes කියලා ඔයාලට මෙතන පොඩි කෝඩ් එකක් ටයිප් කරන්න. මේ වෙලාවේ ඔයාලා PC එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාලට වෙනවා මම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියන් ඉන්නේ. ඊට පස්සේ මම දැන් ඩිස්ප්ලේ එකෙන් හරි නැත්නම් පල්ලෙහා පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙනවා. නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මෙන්න මේ කෝඩ් එක. ඔයාලට වෙනවා RIRM HTTPS 32 කියන ඔරිජිනල් 32 වලට වෙනවා. ඊට පස්සේ ඇඩිරි දෙකක් get.activated.win මෙහෙම කෙලින් ඉර IEX කියලා මෙන්න මේ විදිහට ඔයාලා මෙතන ටයිප් කරන්න ඕන. මම මේ කෝඩ් එක තමයි ඩිස්ප්ලේ එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න කිව්වේ. මම මෙන්න මෙහෙම මෙතනින් කොපි කරගන්නවා. කොපි කරගෙන මම මේක බෑක් කරලා පල්ලෙහාට දාලා මෙන්න මෙතනින් පේස්ට් කරනවා. ඔයාලා මේ IRM කියන එකයි IEX කියන එකයි කහ පාට වගේ මම මේක දැන් එන්ටර් කරනවා. ඔයාලට ඊට පස්සේ පේනවා මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩින් ක්ලික් කරලා ගන්නවා. ඊට පස්සේ මට මෙතනින් වෙන මෙනු එකක් ඕපන් වෙනවා. පොඩ්ඩක් වෙලා ලෝඩ් වෙනවා එක. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් වෙනම ඔයාලට වෙනම වීඩියෝ එකක් ඕන කියන එක මම ගෙනත් දෙන්න. නැත්නම් ඔයාලට සාමාන්‍ය විදිහට හිතලා කරනවා නම් ඒකත් ඔයාලේ Word Excel එකෙන් මෙතනින් ඇක්ටිවේට් කරන්න පුළුවන්. ඔන්න ආව ඔයාලට වෙනවා පළවෙනි එක තමයි තියෙන්නේ HWID වල පේන විදිහට තියෙන්නේ Windows කියලා. තව දෙවෙනි එකේ තියෙන්නේ Office කියලා. මේ වගේ සෙට් එකක්ම තියෙනවා. දැන් අපිට ඕනේ Windows activate කරන්න. එතකොට මෙතන activation methods යට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේක type කරන්න එක කියලා. අපි Windows activate කරන්න ඉන්න එක කියලා type කරපුවාම ඔයාලා වෙනවා මෙතනින් installation කියලා වැටෙනවා. මෙතන ටික වෙලාවක් load වෙනවා මේක. ඉතින් මතක් කරනවා අනිවාර්යෙන් ඔයාලට මෙතන error එකක් ආවොත්
පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න ඔයාලට error code එකක් આવුත් ඒකත් එක්කම දාන්න මට මෙහෙම එකක් එනවා මම මෙහෙම එකක් එනවා මට මේ error code එක આવුත් මෙහෙම පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් අනිවාර්යයෙන්ම දාන්න මම ඔයාලට අනිවාර්යයෙන්ම උත්තරයක් දෙනවා ඒකට මෙහෙම load වෙලා ඔයාලට පේනවා මගේ Windows activate එක ආවා මගේ විදිහට තියෙනවා Windows activated anyway කියලා හරිද ඒ කියන්නේ මගේ දැනටම Windows activate ඔයාලට පේනවා ඇති මම ඔයාලට පෙන්නන්නම් settings වලින් ඔයාලා වෙනවා settings open වුණා ඔයාලා පෙන්නන්න settings වලින් යරටම ගිහලා මම about වලට යනවා about වලට ගියාම ඔයාලට පේනවා මගේ desktop එකේ පින විස්තර ਉਹ පල්ලයට ගියාම තියෙනවා ඔයාලට Windows activate කියලා කොහොමද මේකේ තියෙන activation status මේ active කියලා තියෙන ඔයාලට පේනවාදී මගේ active ඔයාලට දැන් මේක activate නැත්තම් මෙතනින් ටික වෙලාවක් load වෙනවා ඔයාලා ඒක බලන්න මොකද ඊට පස්සේ මෙතනින් ටික වෙලාවක් load වෙලා ඔයාලට product key එක එනවා හරිද මම එක click කරලා ඔයාලට ඒක කරලාම පෙන්නන්න එක මම එක click කරන්න ඕනේ දැන් මට ආ විදිහට ඔයාලා නම් එහෙම එකක් නෑ දැන් මගේ මෙතන checking ඔයාලා අනිවාර්යෙන් බලන්න checking OS info Windows 11 home single language කියලා මෙතන තියෙනවා ඊට මෙතන checking internet connection කියලා කියන එකේ connected කියලා වැටලා තියෙනවා අනිවාර්යෙන් ඔයාලා internet connection එක connect කරලා තියාගන්න මේ වෙලාවේ ඊට මෙතනින් තාම load වෙනවා ඒක උන එකක් ආවා checking VPA registry count 11 කියලා තියෙනවා මෙන්න මේ විදිහට ටික වෙලාවක් load වෙනවා අනිවාර්යෙන් internet connection එක තියාගන්න ඊට පස්සේ ඔයාලට වෙනවා generating කියලා එකක් වැටලා මෙතන XML කියලා successful කියලා කොහොමද වැටෙනවා ඔයාලට වෙනවා ඒකට දැන් මේ තියෙන වගේ product key එක ඔන්න දැන් මේක ඔයාලට අනිවාර්යෙන් මේ පියවර වලට තමයි කරන්න තියෙන්නේ මම product key එක කියන්නේ computer එකට add කරලා තියෙන වැඩ කරනවා කියලා දන්නේ දැන් මේක තමයි මගේ product key එක දැන් ඔයාලා activate නැහැ කියලා හිතන්නකෝ ඔයාලා යන්න ඔයාලා settings වලට මම මගේ settings වලට යනවා මෙන්න මේ විදිහට මම මගේ settings වලට යනවා මම lazy විදිහට යන්නේ ඔයාලා settings එක open කරගන්න මම මගේ system වලට ගිහිල්ලා about වලට යනවා ඊට පස්සේ Windows activation වලට යනවා key and activation ඊට වලට වෙනවා activation status කියලා තියෙනවා මගේ නම් active හරිද ඔයාලට change product key කියලා තියෙනවා මම මේක change කරනවා නම් මෙතනින් click කරලා අර අතනට ආව product key එක මම මෙතනට දෙන්න ඕනේ ඔයාලට මතකද දැන් මේක අර next ගන්න දෙන්නේ මට කියන්නේ next ගන්න දෙන්නේ නැහැ මට මෙතනින් settings වලින් back වෙන්න දෙන්නේ නැහැ මේ code එක මේ copy කරනවත් දෙන්නේ නැහැ අපිට මෙතනින් ඔයාලා මේක බලන් type කරන්න ඉතින් ඔයාලට පේනවා මේක දැනනොත් activating කියලා මේක දැන් මේ press any key කියන්නේ මෙතනින් මේ menu එකෙන් back වෙන ඔයාලට කැමති key එකක් ඔබන්න පුළුවන් ඉතින් මේ menu එකෙන් back වෙනවා මේ වීඩියෝ එක බලන එක්කෙනෙක්ට මම පොඩි chance එකක් විදිහට Windows 11 home single language එකට දෙනවා product key එකක් ඒ තමයි මේ product key එක ඉතින් ඕගොල්ලෝ මේ product key එක මේක බලන පරිණ එක තමයි මේ chance එක තියෙන්නේ ඉතින් මේක බලලා එහෙනම් ඉතින් ඔයාගේ PC එකත් activate කරගන්න අනිවාර්යයෙන් මෙහෙම එකනේ activate කරගත්තොත් පල්ලෙහාම දාන්න comment එකක් දාන්න මම activate කරගත්තා කියලා හරිද එහෙනම් ඒ මෙන්න මෙතනින් එන ඔයාලට වෙනවා installing general journey product key කියන එක යටතේ තමයි මේක ඉන්නේ successful කියන වගේ product key එක. ඉතින් ඔයාලා කවුරු හරි මේ වීඩියෝ බලන එක්කෙනෙක් කවුරු හරි පළවෙනි එක්කෙනෙක්ට තමයි මේ chance එක තියෙන්නේ. මගේ product key එක මම මේක දාන්නේ මගේ computer එකට දාන්නේ. ඔයාලට වෙනවා මම ඒක දාලා නැහැ මගේ active හින්දා. ඔයාලට කරන උදව්වක් වශයෙන් මගේ audience එකට තාම මාත් පොඩි channel එකක් කරන් යන්නේ. ඔයාලා බලන පළවෙනි එක්කෙනාට අවස්ථාව තියෙනවා මගේ මේ product key එක ගන්න. හරිද? එහෙනම් ඉතින් ඔන්න මම කැමති key එකක් ඔබන්න වෙලා keyboard එකේ මේක back වෙන්න. ඔන්න දැන් මම ඔබනවා මේ
ඊට පස්සේ ඔයාලා ඔෆිස් පැකේජ් ඇක්ටිවේට් කරනවා මෙන්න මේ දෙවෙනි එක වන්න ඕනේ. හරිද? ඔයාලා ඔෆිස් පැකේජ් ඇක්ටිවේට් කරන වීඩියෝ එක ඕන ඔයාලා කමෙන්ට් එකක් දාන්න ඔෆිස් පැකේජ් එක ගැන ඔෆිස් පැකේජ් ඇක්ටිවේට් වීඩියෝ කියලා මම ඒක ඔයාලට ඒ වීඩියෝ එක ගේන්න. ඊට පස්සේ මේ මෙනු එක ක්ලෝස් කරලා දාන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලට අමතක වෙනවා නම් අර කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ඇවිල්ලා තිබ්බ කෝඩ් එක ෆොටෝ එකක් ගහගෙන ඔයාලා එතනට settings වලින් දෙන්න. දැන් ඔයාලා කෝඩ් එක බලාගෙන වීඩියෝ එක ස්ටොප් කරලා මේ වීඩියෝ එක බලන පළවෙනි එක තමයි මේ අවස්ථාව කොහොමද ඉන්නේ. එයා ඉතින් ඉක්මනට බලලා එයාගේ වැඩේ කරගන්නේ. අපි බලමු මේ වාසනාවන්තයා කවුද කියලා. අනිවාර්යෙන් ඇක්ටිවේට් කරගන්න නිකන් ඉන්න එපා. මොකද අනිත් දවසේ මට බණි මෙයා බොරු කරන්නේ මෙයා ප්‍රොඩක්ට් එකේ වැඩ කරන්නේ අරගෙන මේකයි කියලා. හැබැයි මම දන්නෙත් නෑ මේ ප්‍රොඩක්ට් එක වෙන කම්පියුටර්ස් වලට වැඩ කරනවා කියලා. මම හිතන්නේ වැඩ කරනවා. ඔයගොල්ලෝ try එකක් දාලා බලන්න. මෙතන වලට කියනවා කමෙන්ට් ඔක්කොම කට්ටියට වැඩ කරයිද දන්නේ නැහැ. ඔයාලා කෝකටත් මේක බලලා ඉන්නවා. වගේ නෑ ඇක්ටිව් කියලා පෙන්නනවා. ඔයාලට මෙන්න මෙතන තමයි 11 නම් ගන්න තියෙන්නේ. change product key කියන තැනින් අර product key එක මෙතන දාලා next කරලා යන්න තියෙන්නේ. අනිවාර්යෙන් internet connection එක තියන් ඉන්න ඕනලා. ඉතින් මම හිතනවා ඔයාලට අද ගෙනාව වීඩියෝ එක වැදගත් වෙන්න කියලා. ඉතින් මේක වැදගත් වීඩියෝ බලන්න ටෙක්සින් YouTube channel එක subscribe කරලා ඒක ළඟට bell icon එක click කරලා all කියන option එක දාලා දාගත්තාම මම දැන් වීඩියෝ එකක් පුංචි notification එක විදිහට බලන්න පුළුවන්. ඒක like එකක් දාන්න, Windows activate කරන්න, යාළුවෝ දැනගන්න වීඩියෝ share කරන්න. අනිවාර්යෙන්ම ඔයාලා මේක වීඩියෝ හොඳයි කියලා අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ආව error කෝඩ් එකක් ආවම මට ඒ කෝඩ් එකත් එක දාන්න. නැත්නම් error එකක් ආවම මට ඒකත් දාන්න මෙහෙම එකක් එනවා අරකයි මේකයි කියලා. ඔක්කොම ටික දාන්න වටින ප්‍රශ්න අනිවාර්යෙන් මේ ප්‍රොඩක්ට් එක මම පෙන්න ප්‍රොඩක්ට් එක ඉස්සෙල්ලාම ගන්න එක්කන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද අනිවාර්යෙන් ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගන්න එක කමෙන්ට් එකක් දාන්න නැත්නම් කට්ටිය වණී මෙයා බොරුවන් නිකරන්නේ අරකයි මේකයි කියලා මගේ කම්පියුටර් එකේ නම් ඕම් ප්‍රොඩක්ට් එක දාමම ඇඩ් වෙනවා මොනවද කියන මම දන්නේ. ඇඩ් වෙලා තියෙනවා. ඔයාලත් ප්‍රොඩක්ට් එක දාගෙන බලන්න ඇඩ් වෙනවද කියලා. ඉතින් සාමාන්‍ය ප්‍රොඩක්ට් එක කවුරුත් දෙන්නේ නැහැ. මම ඔයාලට දීලා තියෙනවා. බලන්න මේ වීඩියෝ බලන්න පළවෙනි එක නම් තමයි මේ ප්‍රොඩක්ට් එකක් යන්නේ. එහෙනම් ඉතින් අද වීඩියෝ මෙතනින් ඉවරයි. ඔයගොල්ලෝ කරමු සුබදවසක්. අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට ඔෆිස් පැකේජ් එකේ වීඩියෝ ඕන නම් ඒකටත් වොට් කරන්න. ඒකේ වොට් කරන්නේ ඔයාලා දාන්න කමෙන්ට් එකක් ඔෆිස් පැකේජ් වීඩියෝ ඕන කියලා. මම හිතන ඔෆිස් පැකේජ් එක ඇක්ටිවේට් කරන විදිහක් ගෙනල්ලා දෙන්න. ඒක ඔයගොල්ලෝ කරමු සුබදවසක්. පරිස්සමින් ඉන්න. අද වීඩියෝ මෙතනින් ඉවරයි. එච්චර වීඩියෝ බලලා ඔයගොල්ලෝ ඔක්කොම